ආයුබෝවන් තිරුවන් සරණයි දොළ පුතාලා හැමෝටම. එහෙනම් ඔන්න ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ ශේෂේෂී වැඩක් තමයි පුතේ කරන්න හදන්නේ. දැන් පුතේ මේ වෙනකොට අපේ ආදරණීය දොළ පුතාලගේ 9 වසරේ දොළ පුතාලගේ දෙවනි වාර විභාගයේ පුතේ ආරම්භ වෙන්න තව චූටි කාලයයි තියෙන්නේ. හරිද? එතකොට පුතේ අපි දෙවනි වාර විභාගය නිමිත්තෙන් ඔයාලගේ දෙවනි වාර විභාගය වෙනුවෙන් අපි අද දවසේ පුතේ කතා කරනවා දෙවනි වාර විභාගය වෙනුවෙන් එන්න පුළුවන් කලින් අවුරුදු වල ආපු ප්‍රශ්න පත්‍රයක් අපි අද දවසේ පුතේ මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එතකොට දෙවනි වාර විභාගෙට එන්න පුළුවන් 9 වසරේ ඔයාට එන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද? ඒ කෙටි ප්‍රශ්න විසඳන්න හිතන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි අපේ අද මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. පුතේ මම අද දවසේ සාකච්ඡා කරන පේපර් එක ඔයාලා ගාව නැහැනේ. ඒක නිසා පුතේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මම පුතාලට අද දවසේ අපි සාකච්ඡා කරන පේපර් එක හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඊගාවට තුන්වෙනි වාර විභාගය ඔය වගේ වාර විභාග සඳහා අපේ මල්ටිතාර YouTube නාලිකාව ඔස්සේ ඔයාලට හරි වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ඉදිරියේදීත් අපි මේ විදිහටම අරගෙන එනවා කියලා මතක් කරන ගමන් එනම් පුතේ අපි යම් අපේ අද දවසේ පේපර් එකට හරි මේ බලන්නකෝ පුතේ ඔයාලට අද දවසේ අපි සාකච්ඡා කරන්නේ වයඹ පළාතේ ආපු හරි පේපර් එකක් කලින් අවුරුද්දක ආපු පේපර් එකක් තමයි පුතේ අපි මුලින්ම අද දවසේ සාකච්ඡා කරන්නේ. හරි පුතේ ඔයාලගේ මේ පේපර් එකේ පළවෙනිම ගානේ හරි පුතේ පළවෙනිම ගානේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා. කොහොම එකක්ද කියලා තියෙන්නේ? පළවෙනිම ගානේ පුතේ ඔයාට කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. සුළු කරන්න කියලා දීලා තියෙනවා පුතේ 0.31 ගුණ කිරීම කියයි කියලාද? 0.2යි කියලා. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. හරි. පුතේ දශම සංඛ්‍යා දෙකක් මොනවා කරන්නද තියෙන දරුවෝ ගුණ කරන්න. පුතේ දශම ගුණ කරන්න ආපුවාම ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ පුතේ මෙයාගේ දශම නැහැ කියලා හිතලා මුලින්ම ගාන ලියා ගන්න. හරි. පුතේ අපි මෙයාගේ දශම නැහැ කියලා හිතුවොත් දරුවෝ කීයද තියෙන්නේ? 32නේ. එතකොට 32 ගුණ කිරීම මේ සංඛ්‍යාවේ දශම නැහැ කියලා හිතුවොත් මම පුතේ තියෙන්නේ කීයද? 2. එතකොට 32 ඔයා දෙකෙන් ගුණ කරන්න අන්න පුතේ එතකොට මට එන උත්තරේ කීයයි කියලාද? 32 දෙකෙන් ගුණ කරාම මයි පුතේ එනවා 64යි කියලා. ඔය උත්තරය අරගෙන දැන් ඔයාලා මොකක් කරන්න ඕනද? දශම තිත හරියට තියාගන්න ඕනේ. මයි පුතේ මේ බලන්න මෙන්න මෙතන දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් දෙකක් තිබ්බා. මෙතන දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් එකක් තිබ්බා. එතකොට දශම තිතෙන් පිටිපස්සේ ඔක්කොම ඉලක්කම් කීයක් තිබ්බද? 3ක් තිබ්බා. එහෙනම් පුතේ ඔයා දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් 3ක් එන විදිහට දශම තිත තියන්න ඕනේ. ඒකට අපි කරන්නේ මේ ඉලක්කම ඉස්සරහට බිඳුවක් දාලා ඒ බිඳුව ඉස්සරහින් අපි දශම තිත තියනවා. ඇයි මෙතන තියෙන ඉලක්කම් දෙකයිනේ. ඒක නිසා බිඳුවක් දාලා අපි ඉස්සරහින් දශම තිත තිබ්බහම ඔන්න බලන්න දශම තිතෙන් පිටිපස්සේ අපිට ඉලක්කම් 3ක් පේනවා. එහෙනම් පුතේ දශම තිතෙන් ඉස්සරහත් ඉලක්කමක් ඉන්න ඕන නිසා මම ඉස්සරහට දානවා බිඳුව. එහෙනම් පුතේ මට උත්තරේ එනවා කීයයි කියලාද? 0.064යි කියලා. ඔන්න ඔය විදිහට අපේ පළවෙනියටම තියෙන ගාන හදාගන්න පුළුවන්. හරි. හරි. අපි යන් අපේ දෙවෙනි ගානට. බලන්නකෝ දෙවෙනි ගාන මෙන්න මෙහෙම කියනවා. එක්තරා නගරයක ජනගහනය 7,52,800කි. මෙම සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කියලා කියනවා. හරි. මේ බලන්නකෝ. පුතේ අපිට තියෙනවා එක්තරා නගරයක ජනගහනය පුතේ කියනවා කොච්චරයි කියලාද? 7,52,800යි කියලා. පුතේ මොකද්ද කියන්නේ? 7,52,800යි කියලා කියනවා. මෙන්න මෙයාව අපි මොන අංකණයෙන් දක්වන්න කියනවද? විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කියන. පුතේ විද්‍යාත්මක අංකණයෙන් දක්වනවා කියන එක හරි මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. මේකෙදි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි පුතේ ඔයාට දීලා තියෙන මෙන්න මේ සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් ලෙස මුලින්ම ලියා ගන්න ඕනේ. එහෙම ලියලා එයාව අපි තියන්න ඕනේ පුතේ 10 බලයක් විදිහට. සහ පුතේ මෙහෙම ලියනකොට ඔයාට මුලින්ම මේ සංඛ්‍යාවේ දශම තිත තියෙන තැන හොයා ගන්න ඕනේ. දැන් මෙයාගේමයි පුතේ දශම තිතක් පේන නැහැනේ. එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ දශම තිතක් පේන නැති හැම ඕනෑම සංඛ්‍යාවක දශම තිත අවසාන ඉලක්කම පිටිපස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. එහෙනම් පුතේ මෙයා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කරන්න මේ දශම තිත පුතේ මේ පළවෙනියට තියෙන බිඳුව හැර පළවෙනියට තියෙන මේ සංඛ්‍යාව පිටිපස්සට ගෙනාවා නම් හරි. එතකොට මෙන්න මෙතෙන්ට එනවා නේද? එතකොට මෙයා 1ත් 10ත් අතර ඉලක්කමක් බවට පත් කරලා ලිව්වොත් මට ලියන්න වෙන්නේ 7.5228. බිඳු නම් ඕනෙත් නැහැ. ಗುಣ කිරීම හැබැයි විද්‍යාත්මක අංකනේ ලියනකොට පුතේ ಗುಣ කිරීම දාලා 10 කීවෙනි බලයේද කියලා ලියන්න ඕනේ. දැන් මේ බලන්න
මෙතන තිබ්බ දශම තිත මගේ පුතේ මෙතෙන්ට යන්න ඕනේ. එතකොට කී පාරක් දශම තිත ඉස්සරහට එනවද? ඔන්න බලන්න. එක පාරයි, දෙපාරයි, තුන් පාරයි, හතර පාරයි, පස් පාරක් දශම තිත ඉස්සරහට එනවා. ඒක නිසා පුතේ එන්නේ ඉස්සරහට නිසා දශම තිත පස් පාරක් ඉස්සරහට ආවා. ඒක නිසා 10 බලය 5යි. එන්නේ පුතේ ඉස්සරහටනේ. ඒක නිසා 10 බලය ධනාගයක්. එහෙනම් මතක තියාගන්න පුතේ විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට දශම තිත එන්නේ පුතේ පිටිපස්සේ නම් ඉස්සරහට නම් හරි 10 බලය මොන අගයක්ද? ධනාගය. හැබැයි හිතන්නකෝ දශම තිත පිටිපස්සට ආවා කියලා මොකක් හරි සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට එතකොට 10 බලය දශම තිත පිටිපස්සට නිසා 10 බලය ඍණ අගයක්. හරි මතක තියාගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඔය අපි කතා කරේ අපේ පේපර් එකේ කීවෙනි ගානද? දෙවෙනි ගාන. හරි. අපි බලමු පුතේ අපේ ඊගාවට තුන්වෙනියට තියෙන ගාන මොකක්ද කියලා. හරි. ඔන්න බලන්නකෝ දරුවෝ. අපේ තුන්වෙනි ගානේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. තුන්වෙනි ගානේ හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි පුතේ මට කියනවා 5.24යි 5.24යි 5.39. හරිද? පළවෙනි ගාන කියනවා මෙන්න මේ සංඛ්‍යාව පුතේ හරි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නලු. ඒ වගේම ඊගාව ගානෙන් කියනවා මේ සංඛ්‍යාව ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්නලු. හරිද? හරි පුතේ හොඳ අවධානයෙන් බලාගන්න. පළවෙනියට තියෙන්නේ මේ සංඛ්‍යාව ආසන්න මොකක්ද? පූර්ණ සංඛ්‍යාවට වට යන්නනේ. හරි. මට දුන්න ඉලක්කම මොකක්ද? මට දුන්න ඉලක්කම පුතේ මෙන්න මේක. 5.24යි 5.39නේ. මෙයාව තමා මං ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕනේ. පුතේ මතක තියාගන්න ඔයා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යනකොට ඔයා මුලින්ම බලන්න ඕනේ පුතේ මෙයාගේ පළමු දශම ස්ථානයේ ඉන්න ඉලක්කම දිහා. කවුද සර් පළමු දශම ස්ථානය කියන්නේ? මයි පුතේ පළමු දශම ස්ථානය කියන්නේ මේ දශම දෙදර පිටිපස්සෙන් මුලින්ම ඉන්න සංඛ්‍යාව. මෙයා දිහා තමයි බලන්න ඕනේ. හරි. මෙන්න මෙයාගේ තියෙන ඉලක්කම පුතේ හරි 5ට වඩා අඩු වගයක් නම් 5ට අඩු වගයක් නම් 5ට අඩු වගයක් නම් මේ දශම තිතෙන් පිටිපස්සේ තියෙන සියලුම ඉලක්කම් ටික දඩබඩ ගාලා අයින් කළා දාන්න. හරි. හැබැයි පුතේ මෙයාගේ තියෙන ඉලක්කම 5ට වඩා වැඩි අගයක් නම් 5 හෝ 5ට වඩා වැඩි අගයක් නම් අපේ පූර්ණ සංඛ්‍යාවට ඒ කියන්නේ එක ස්ථානයට එකක් එකතු කරලා තමයි මේ ඉලක්කම් ටික අයින් කරන්න ඕනේ. දැන් මේ බලන්න. දැන් මේ පළමු දශම ස්ථානයේ තියෙන ඉලක්කම පුතේ මොකද වෙන්නේ? 5ට වඩා අඩු වගයක් දෙකනේ තියෙන්නේ. එහෙනම් මට මේ දශම තිතෙන් පිටිපස්ස දෙන සියලු ඉලක්කම් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මට ආසන්න පූර්ණ සංඛ්‍යාව වෙනවා කීයයි කියලාද? 5යි කියලා එනවා. හරි පැහැදිලිද? හරි. ඊගාවට මට මෙයාව දෙවනි ගාන කියනවා පුතේ මෙයාව ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්නලු. හරි. මට මෙයාව කීවන දශම ස්ථානයේද පුතේ වට යන්න කියන්නේ? මේ සංඛ්‍යාව ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියන්නේ. පුතේ ඔයා ආසන්න දෙවන දශම ස්ථානයට වට එනකොට ඔයා බලන්න ඕනේ තුන්වන දශම ස්ථානය දිහා. මොකද්ද කරන්න කියන්නේ? ආසන්න දෙවන දශම ස්ථානයට වට එනවා නම් ඔයා බලන්න ඕනේ කීවෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම දිහාද? තුන්වෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම දිහා. තුන්වෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම 5ට වඩා අඩු වගයක් වුණොත් 5ට වඩා අඩු වගයක් වුණොත් දෙවනි දශම ස්ථානයේ පිටිපස්සෙන් තියෙන සියලුම ඉලක්කම් අපිට අයින් කරලා දාන්න පුළුවන්. හරිද? මොකද වෙන්නේ? 5ට වඩා අඩු වගයක් වුණොත් පුතේ තුන්වෙනි දශම ස්ථානයේ තියෙන ඉලක්කම අනිත් ඉලක්කම් සියල්ලම දෙවනි දශම ස්ථානයේ වෙනකන් ඉතුරු කරලා අනිත් ඉලක්කම් සියල්ලම අයින් කරලා දාන්න පුළුවන්. හැබැයි පුතේ මෙන්න මෙතන තියෙන අගය තුන්වන දශම ස්ථානයේ තියෙන අගය හරි 5 හරි එහෙම නැත්නම් 5ට වඩා වැඩි අගයක් වුණොත් අපිට මොකද වෙන්නේ? දෙවන දශම ස්ථානයට එකක් අයින් කරලා ඉතුරු ඉලක්කම් ටික අයින් කරලා දානවා. හරි. මොකද කරන්නේ? 5 හෝ 5ට වඩා වැඩි අගයක් වුණොත් තුන්වෙනි දශම ස්ථානයේ තියෙන ඉලක්කම දෙවන දශම ස්ථානයට එකක් අයින් එකතු කරලා මේකේ තියෙන අනිත් දශම සියලුම ඉලක්කම් ටික අයින් කරනවා. එහෙනම් දැන් මෙතන තියෙන්නේ මොකද්ද? 5නේ. එහෙනම් මම මොකද කරන්නේ? දෙවන දශම ස්ථානයට එකක් එකතු කරලා අනිත් ඉලක්කම් ටික මොනවා කරනවද? ඉවත් කරලා දානවා. එහෙනම් පුතේ මට එනවා කීයයි කියලා? 5.2යි 4ට එකක් එකතු වෙනවා කීයද? 5යි. එහෙනම් උත්තරේ එනවා ආසන්න දෙවන දශම ස්ථානයට වැටුවාම මොකද්ද? 5.2යි 5 කියලා. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි යම් සංඛ්‍යාවක් දුන්නාම එයාව
දශම ස්ථානවලට වට යන්නේ. හරි. පළමු දශම ස්ථානයට වට යනවා නම් අපි බලන්නේ දෙවෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම දිහාවට. හරිද? ඊගාට ආසන්න දෙවෙනි දශම ස්ථානයට වට යනවා නම් ඔයා බලන්න ඕනේ තුන්වෙනි දශම ස්ථානයේ ඉන්න ඉලක්කම. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට හරි මේ ඔය කාරණා ටික ඔලුවට දාගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් මේ කාරණාවත් හරි. හරි. ඊගාවට අපි බලමු පුතේ අපට තියෙන හතරවෙනි ගාන. හරි. මොකක්ද මම පුතේ අපේ තියෙන හතරවෙනි ගාන? බලන්න. හතරවෙනි ගාන කියනවා රූපයේ දීලා තියෙන තොරතුරු වලට අනුව A හා B අගයන් හොයන්න කියලා. අර රූප සටහනක් දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔය රූප සටහනේ හරි AB වල අගය හොයන්න කියලා තියෙන්නේ. හරි. ඔන්න බලන්නකෝ. පුතේ මට තියෙන්නේ මෙන්න මෙහෙම රූප සටහනක්. හරි. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම මේ රේඛා දෙක සමාන්තරයි කියලා දාලා තියෙනවා. ඒ වගේම මෙහෙම පුතේ තීරයක් රේඛාවක් ගහලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ කෝණය කියනවා පුතේ අංශක 135යි කියලා. මේ කෝණය A කියලා කියනවා. මේ කෝණය B කියලා කියනවා. හරි. දැන් මට කියන්න පුතේ මෙයාගේ මෙන්න මේ A කෝණයේ විශාලත්වයයි B කෝණයේ විශාලත්වයයි මොකක් කරන්න කියලාද? හොයන්න කියලා. මේ ගාන හදන්න හරිම ලේසියි. ඇයි? ඔන්න බලන්නකෝ. පුතේ දැන් මම AY BY තමයි හොයන්න තියෙන්නේ. දැන් මම පුතාලට පේනවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි පුතේ මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය අතර ලස්සන සම්බන්ධයක් ඔයාලට පේනවනේ. මේ බලන්න. පුතේ සරල රේඛා දෙකක්. මේ බලන්න. සරල රේඛා දෙකක් කැපෙනවා. එතකොට මේ ප්‍රතිවිරුද්ධ පැතිවල හැදෙන කෝණ වලට අපි කියනවා මොකද්ද? ප්‍රතිමුඛ කෝණ කියලා. මම පුතාලා දන්නවා ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක නිසා මට කියන්න පුළුවන් පුතේ ගේමක් නැතුව ඒ කෝණය සමානයි අංශක 135යි. පුතේ අනිවාර්යෙන් ඔහම උත්තරයක් ලිව්වහම ලියන්න හේතුව ලියන්න. ඇයි මම මෙහෙම 135යි කියලා ගත්තේ? මේ දෙන්නා මොන මුඛ කෝණද? ප්‍රතිමුඛ කෝණ වීම. මොකද්ද? ප්‍රතිමුඛ කෝණ වීම තමයි හේතුව. වැඩේ පැහැදිලිද? හරි. ඊගාවට පුතේ දැන් මට හොයන්න ඕනේ ඊගාවට කවුද? B කෝණය. දැන් මම B කෝණය හොයනකොට පුතාලට මම මෙහෙම දෙයක් කියනවා. මේ බලන්න. මම ඔයාලට කියනවා තියෙන පුතේ ක්ලාස් වල මේ බලන්න මේ තියෙන මොකද්ද? සමාන්තර රේඛානේ. මම පුතාලට කියලා තියෙනවා සමාන්තර රේඛා තියෙනවා නම් C අකුරු F අකුරු ඒ වගේම Z අකුරු හැදිලා තියෙනවද කියලා බලන්න කියලා මම ඔයාලට කියලා තියෙනවා. දැන් ඔයාට මේක පැහැදිලිව මෙන්න මෙහෙම C අකුරක් පේනව නේද? මේ බලන්න. මෙන්න මෙහෙම මම පුතාලට පැහැදිලිව මොන අකුරක් පේනවද? C අකුරක් පේන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මොන කෝණද පුතේ? මිත්‍ර කෝණනේ. අපි දන්නවා මිත්‍ර කෝණ දෙකක එකතුව කීයද? හරියටම 180යි කියලා. අන්න එකෙන් මට කියන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම කාරණාවක්. ඒ තමයි B කෝණය එකතු කිරීම A කෝණයේ සමාන අංශක 180ට හේතුව මිත්‍ර කෝණ වීම. හරිද? දැන් අපි A කෝණය දන්නවද නැද්ද? දන්නවා. එහෙනම් මට කිව්ව හැකි B එකතු කිරීම A කෝණය දන්නවා 135යි කියලා. සමානයි පුතේ කීයටද? 180ට. දැන් මම මොකක් කරන්න ඕනද? B කෝණය හොයාගන්න නම් B සමාන ලකුණෙන් මේ පැත්තේ තනි කරන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ ධන 135 නැති කරන්න මේ පැත්තට දානවා ඍණ 135ක්. මේ පැත්තට දානවා පුතේ මොකද්ද? ඍණ 135ක්. එතකොට මේ ඍණ 135ට මේ ධන 135 මොකක් වෙනවද? කැපිලා යනවා. එතකොට මයි පුතේ මේ පැත්තේ ඉතුරු වෙනවා කවුද? B. සමානයි 180න් 135ක් අඩු වුණාම මට එනවා පුතේ හරියටම අංශක කීයයි කියලා? 45යි කියලා. හරි. ඔන්න ඔය විදිහට ඔය ගාන අපිට හදාගන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? දැන් මේ රෙකෝඩින් එක ඔයාලා බලනකොට හරි මේ ගාන ඔහොම නවත්තලා අනිවාර්යෙන් ගාන හදන හැටි පැහැදිලිව ලියා ගන්න ඕනේ. අනිවාර්යෙන් වාර විභාගයට මේ වගේ ගානක් ආවොත් පුතේ ඔයාලා මේ විදිහට පිළිවෙලටම ගාන හදන්න ඕනේ. පැහැදිලි? හරි. ඔන්න අපි හැදුවේ ඔය අපේ කීවෙනි ගානද? අපේ 4 වෙනි ගාන. හරි. එහෙනම් අපි ඊගාවට යන් පුතේ අපේ කීවෙනි ගානටද? 5 වෙනි ගානට. හරි. දැන් 5 වෙනි ගානෙමයි පුතේ ආයේ හරි සරල දෙයක් තියෙන්නේ. මට කියනවා පුතේ 5 වෙනි ගාන මෙන්න මෙහෙම. v සමානයි u ධන at. හරි. මොකද කියන්නේ? v සමානයි u ධන at. හරි. මෙන්න මෙයාගේ මට කියනවා පුතේ ඒව උක්ත කරන්න කියලා. මොකද කියන්නේ? ඒව උක්ත කරන්න කියලා කියනවා.
මේ සාමාන්‍යයෙන් ඔයාලට දෙන හරි සමීකරණයක්. හරි මේක සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළටත් හම්බෙන සමීකරණයක් මේක. එතකොට මේකේ ඒව මොනවා කරන්න කියනවාද? උක්ත කරන්න කියනවා. පුතේ උක්ත කරනවා කියන්නේ මේ ඒ කියන කෙනා සමාන ලකුණෙන් එක පැත්තක මොනවා කරන එකද? තනි කරන එක. පුතාලා මතක තියාගන්න සාමාන්‍යයෙන් තනි කරන කෙනා අපේ සමාන ලකුණෙන් වම් පැත්තේ හිටියා නම් අපිට හරිම ලේසි. ඒක නිසා මං හිතනවා මම මේ විදිහට ලියාගන්නේ කවුලක් නැහැ කියලා. ඔන්න බලන්න මම මේක ලියාගන්නවා මෙන්න මේ u ධන at වම් පැත්තට දාලා. එතකොට ඔන්න බලන්නකෝ. u ධන at සමානයි v. ඔය කවුලක් නැහැනේ පුතේ කාටවත් නේද? හරි. දැන් මම ඔන්න දැන් ඒව තනි කරන්නයි හදන්නේ. පුතේ මම දැන් ඒව තනි කරන්නයි හදන්නේ. බලමුකෝ ඒව තනි කරන්නේ කොහොමද කියලා. හරි. දැන් මම මෙන්න මෙහෙම පියවරක් ගන්නවා. පුතේ මම ඒව තනි කරනකොට මට මේ ළඟින් ඉන්න t වල ලේසියෙන් අයින් කරගන්න බෑ. ඒක නිසා මම මොකද කරන්නේ පොඩ්ඩක් මේ දුරින් ඉන්න u අයින් කරනවා. පුතේ u මේ a ට සෙට් වෙලා තියෙන එකතු කිරීමකින් ඒ වගේම මේ u වල ලකුණ දාන්න. ඒක නිසා මම මේ u අයින් කරන්න මම මොකද කරන්නේ? මේ පැත්තෙන් u අඩු කරනවා මේ පැත්තෙනුත් u අඩු කරනවා. එතකොට අපි මේ කියන්නේ මොකද්ද? ප්‍රතිලෝම ගණිත කර්ම යොදනවා. නේද? එතකොට පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ ධන u ට මෙන්න මේ ඍණ u මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට මම පුතාලට එනවා at සමානයි v අඩු කිරීම u කියලා. දැන් මම කාවද හොයන්න ඕනේ? a වනේ a හොයන්න නම් a මේ සමාන ලකුණ එක පැත්තක තනි වෙන්න ඕනේ. එතකොට මම ඒකෙන් t අයින් කරන්න මෙයා මොකද කරන්නේ? t වලින් බෙදනවා. මෙයාවත් t වලින් බෙදනවා. මම පුතේ t වලට t කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා කවුද? a සමානයි උත්තර එනවා පුතේ v අඩු කිරීම u බෙදීම t කියලා අපිට ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි ඔන්න කතාව. ඔන්න ඔය විදිහට අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන්. හරිම සරලයි දැක්කනේ. හරිම පැහැදිලි. ඔන්න ඔය විදිහට හරි උක්ත කරනවා කියන්නේ ඔක. මොකද උක්ත කරනවා කියන්නේ එහෙනම් සමාන ලකුණෙන් එක් පැත්තක හරිද අපිට දීලා තියෙන කෙනාව තනි කරන එකට තමයි අපි උක්ත කරනවා කියලා කියන්නේ. හරි. අපි ඒකරේ කලින් අපේ කීවෙනි ගානද 5 වෙනි ගාන. හරි. එහෙනම් පුතේ අපි බලමු අපේ 6 වෙනි ගාන මොකද කරන්න කියලා. මට කියනවා මෙන්න මෙහෙම. ධන දර්ශක සහිතව ලියන්න කියලා කියනවා. හරි මේක සුළු කරලා ධන දර්ශක සහිතව ලියන්න කියලා කියනවා. ඕක තමයි අපේ ගානේ තියෙන්නේ. හරි. මේ බලන්නකෝ. හරි. දැන් පුතේ අපි කොහොමද මෙන්න මේ ගාන හදන්නේ කියනකොට ඔයාට මතක් වෙන්න ඕනේ ඔයාගේ දර්ශක පාඩමේ සිද්ධාන්ත කොටස් ටික. හරිද? ඔයාලට මතකද දර්ශකවල මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ බලන්න. පාද සමාන දර්ශක එහෙම නැත්නම් පාද සමාන බලයන් ගුණ වෙනකොට එයාලගේ දර්ශක මොකද වෙන්නේ පුතේ? දර්ශක එකතු වෙනවා. ඒ වගේම පාද සමාන බලයන් බෙදෙනකොට එයාලගේ දර්ශක අඩු වෙනවා. ඔන්න ඔය කතාව තමයි මෙතන අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මේ බලන්නකෝ පුතේ. දැන් මෙන්න මෙයාගේ මේ බලන්න. මෙන්න මේ ගුණ වෙලා ඉන්න දෙන්නගෙම පාදයේ මොකද වෙලා තියෙන්නේ? පාදයේ මොකද වෙලා තියෙන්නේ පුතේ? පාදයේ සමානයි. මෙයාගේත් පාදයේ x මෙයාගේත් පාදයේ x. එහෙනම් පාද සමානයිනේ. පාද සමාන බලයන් දෙකක් තමයි ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ මට යාළගේ දර්ශක මොනවා කරන්න පුළුවන්ද? එකතු කරන්න පුළුවන්. එතකොට මට එනවා x වල මෙන්න මේ ධන දෙකට එකතු කරනවා මොන හතරක්ද? ඍණ හතරක්. ධන දෙකට එකතු කරනවා පුතේ මොන හතරක්ද? ඍණ හතරක්. හරිද? ඊගාවට යට ඉන්නවා පුතේ x කියලා එක්කෙනෙක්. ඔන්න බලන්න සමානයි. දැන් මේ ධන දෙකට ඍණ හතරක් එකතු කරාම මට උත්තර එනවා x වල මොන දෙකයි කියලාද? ඍණ දෙකයි කියලා. යටට එනවා x. ඇයි සර් ඉතින් ඍණ දෙකක් ආවේ? මම පුතාලා දන්නවා. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි එකතු කරන්න තිබ්බට අපි එකතු කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තිබ්බත් අපි කරන්නේ අඩු කරන එක. එහෙනම් 4න් 2ක් අඩු කරනවා 2යි දාන්නේ ලොකු එකාගේ ලකුණ. පැහැදිලි? ඊගාම කාරණාව තමයි දැන් මෙතන ඔන්න බලන්න. මේ තියෙන්නේ මොකක්ද? බෙදීමක්නේ. පුතේ මෙන්න මේ බෙදිලා තියෙන මෙන්න මෙයා ගැනයි පුතාලාට මෙයා ගැනයි මොකද කියන්න පුළුවන්? මේ දෙන්නගේම පාදයන් සමානයි. මෙතන මෙයාගේ දර්ශකය 1 නේද? එතකොට පාද සමාන බලයන් දෙකක් බෙදිලා. එතකොට මෙයාලගේ දර්ශක දෙක මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? එහෙනම් මට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහමද? x වල මට ලියන්න පුළුවන් පුතේ x වල මේ ඍණ දෙකෙන් අඩු කරන්න ඕන එකක්. අන්න එතකොට මට උත්තරේ එනවා මොකක්ද? x වල මොන තුනයි කියලාද? ඍණ 3යි කියලා. ඇයි සර් ඍණ 3ක් එන්නේ? ඍණ 3ක් එන්නේ පුතේ මේ දෙන්නම ඍණ සංඛ්‍යා දෙකක්. ඍණ සංඛ්‍යා දෙකක් එක ළඟ තිබ්බොත් අපි එකතු කරලා ඍණ ලකුණම දානවා. එහෙනම් ඍණ 2යි ඍණ 1යි ඔක්කොම ඍණ 3යි. දැන් මේ ඇවිල්ලා තියෙන මොන බලයක්ද? ඍණ බලයක්. මම පුතාලා දන්නවා
මේ ගාන කිව්වා ධන දර්ශක සහිතව තියන්න කියලානේ. එතකොට ඍණ බලයක් આવොත් ඒක ධන බලයක් කරන්න අපි මොන යට දානවද අපි ඒක? ඒක අපි 1 යට ලියනවා. එහෙනම් මට මෙයාව ධන දර්ශකයක් සහිතව ලියන්න පුළුවන් 1 යට x වල 3 වෙනි බලය කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඔය ගාන හදාගන්න පුළුවන්. හරිම සරලව. හරි. හරි. එහෙනම් පටස් ගාලා ගාන තේරුණාද කියලා දාන්න පුතාලා කමෙන්ට් එකක් පට ගාලා 6 වෙනි ගාන. හරි. එහෙනම් ඔන්න ඔය කතාව හරි. හරි. අපි යමු පුතේ අපේ කීවෙනි ගානටද? 7 වෙනි ගානට. හරි. 7 වෙනි ගානට. පුතේ 7 වෙනි ගානේ අපිට ප්‍රස්ථාරයක් දෙනවා. හරිද? ප්‍රස්ථාරයක් දීලා හරිද? මට කියනවා මේකේ අනුක්‍රමණය 3යිලු. හරි. ප්‍රස්ථාර දල සටහනට අනුව ශ්‍රිතේ සමීකරණය ලියා දක්වන්න කියලා කියනවා. හරි. මේ බලන්න. ශ්‍රිතේ සමීකරණයක් ලියන්නේ කොහොමද කියලා බලා ගන්නකො පුතාලා. මේ තියෙන්නේ මගේ y අක්ෂය, මේ තියෙන්නේ මගේ x අක්ෂය. මට මෙයාගේ මේ මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරයක් දීලා මෙයාගේ කියනවා අනුක්‍රමණය 3යි කියලා. මට මේ ගානේ දීලා තියෙනවා අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දීලා තියෙනවා පුතේ 3යි කියලා. මට කියනවා මෙන්න මෙයාගේ සමීකරණය ලියන්න කියලා. හරි. මේ බලන්න. පුතේ දැන් මෙන්න මෙයාගේ ප්‍රස්ථාරයේ සමීකරණය ලියනවා කියලා කියන්න කලින් කියලා දෙන්න කලින් පුතාලට මතක් වෙන්න ඕනේ මේ සරල රේඛීය ප්‍රස්ථාරයක පොදු සමීකරණය. මම පුතාලා මතක තියාගන්න සරල රේඛීය ප්‍රස්ථාරයක පොදු සමීකරණය තමයි පුතේ y සමානයි mx ධන c. හරි. සරල රේඛීය ප්‍රස්ථාරයක පොදු සමීකරණය තමයි y සමානයි mx ධන c. එතකොට කවුද මේ m කියලා කියන්නේ? කවුද මේ c කියලා කියන්නේ? මම පුතාලට මතක් වෙන්න ඕනේ මෙන්න මේ m කියලා කියන්නේ පුතේ හරි මේ ප්‍රස්ථාරයේ මොන ක්‍රමණයද? අනුක්‍රමණය. m කියලා කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරි. ඒ වගේම පුතේ c කියලා කියන්නේ ප්‍රස්ථාරයේ මොකද්ද? අන්තක් ඛණ්ඩය. අන්තක් ඛණ්ඩය. හරි. අන්තක් ඛණ්ඩය. හරි. ඕක පැහැදිලිද? එහෙනම් m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක් ඛණ්ඩය. පුතේ ප්‍රස්ථාරික සමීකරණයක් ලියනවා කියන්නේ මෙන්න මෙයාගේ මේ සමීකරණේ m වෙනුවට ඒ කියන්නේ අනුක්‍රමණයේ වෙනුවට මේ m සඳහා ඉලක්කමකුත් අන්තක් ඛණ්ඩයේ වෙනුවට මේ c සඳහා ඉලක්කමකුත් දාලා ලියන එකට තමයි අපි ප්‍රස්ථාරික සමීකරණයක් ලියනවා කියලා කියන්නේ. හරි. දැන් මට මේ ගානේ දීලා තියෙනවා පුතේ අනුක්‍රමණය 3යි කියලා. එහෙනම් මම දන්නවා මේකේ m වල අගය කීයයි කියලාද? 3යි කියලා. ඒ මට ගානික දුන්නා. හරි. එතකොට මොකද මේ අන්තක් ඛණ්ඩය කියන්නේ? මම පුතේ අන්තක් ඛණ්ඩය කියන්නේ මේ ප්‍රස්ථාරික රේඛාව තියෙනවනේ. ප්‍රස්ථාරික රේඛාව y අක්ෂයේ කපන තැන ආගේ. මේ බලන්න. මේක y අක්ෂයේ කපලා තියෙන බිඳුව කියන ලක්ෂයෙන්. ඒක නිසා මේකේ අන්තක් ඛණ්ඩය කීයද? බිඳුවයි. එහෙනම් අපි දැන් ඔන්න ඔය අගයන් දෙක මේ සමීකරණයට ආදේශ කරමු. මගේ පොදු සමීකරණය මොකද්ද? පොදු සමීකරණයේ සරල රේඛීය ප්‍රස්ථාරවල y සමානයි mx ධන c. ඔන්න ඔය අගයන් දෙක මේ m සඳහා 3ත් c සඳහා බිඳුවත් ආදේශ කරලා ලිව්වොත් y සමානයි m වෙනුවට 3 3x ධන c වෙනුවට බිඳුව. බිඳුව කියන එක අපි ලියන්නත් ඕනේද? නැහැ. ලියන්න ඕනෙත් නැහැ. එහෙනම් මට මේ ප්‍රස්ථාරික සමීකරණයවා y සමානයි 3x කියලා. දැක්කද? හරි සරලයි. හරි. එහෙනම් ප්‍රස්ථාරිකට අදාළ සමීකරණය ලියනවා කියන්නේ අපේ පොදු සමීකරණය වෙන y සමානයි mx ධන c වලට m සඳහා සහ c සඳහා අගයන් දෙකක් හොයාගෙන ඒ අගයන් දෙක දාලා සමීකරණය ලියන එකට තමයි අපි කියන්නේ ප්‍රස්ථාරික සමීකරණය ලියනවා කියලා. හරි. සරලව ඒක ඔලුවට දාගන්න ඔයාලා. හරි. ඒ අපි කරේ අපේ කීවෙනි ගානද? 7 වෙනි ගාන. දැන් යම්මයි පුතේ අපේ කීවෙනි ගානටද? 8 වෙනි ගානට. හරි. 8 වෙනි ගානට. හරි. මොකක්ද අපේ 8 වෙනි ගානේ තියෙන්නේ? බලන්න. ලියන්නකො මෙන්න මෙහෙම 8 වෙනි ගානේ තියෙනවා. විද්‍යාත්මක ගණක යන්ත්‍රය භාවිතා කර වර්ගමූල 64හි අගය ලබා ගැනීමට ගණක යන්ත්‍රයේ යතුරු ක්‍රියාත්මක කළ යුතු ආකාරය රූප සටහන සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරිද? හරි. දැන් මට දීලා තියෙන රූප සටහන තමයි ඉස්සල්ලාම මෙහෙම කොටුවක් දීලා තියෙනවා. එතකොට කොටු වලට දාන්න තියෙන හරි කරන්න තියෙන දේවල් ටික තමයි දාන්න ඕනේ. හරි. එතකොට අපි ඔය කියන්නේ කැල්කියුලේටර් එක. හරි. ඔය කැල්කියුලේටර් එකේ කරන වැඩ ටික තමයි මේකේ ඔය අපි ඔබන බටන් ටික තමයි පුතේ ඔය ලියලා තියෙන්නේ. ඔය කොටු වලට දාන්න තියෙන්නේ. හරි. මෙහෙම තියෙනවා. හරි. ආයේ පුතේ මෙන්න මෙහෙම කොටුවක් තියෙනවා. ආයේ මෙහෙම ඊතලයක් ගහලා තව කොටුවක් තියෙනවා. හරි. ඔයාලට පේන්නේ නැති වෙයි කියලා මම මේක පහළට අඳිනවා. හරි. වර්ගමූලයේ ඉස්සරහින් කොටු දෙකයි. ආයේ
මෙහෙම සමාන ලකුණක් තියෙනවා. හරි. ඊගාවට මෙන්න මෙහෙම හරි. ඔහොම එකක් තියෙනවා. හරි. දැන් ඇත්තටම මේකේ අපි කොටු වලට දාන්න තියෙන්නේ මොකක්ද? මතක තියාගන්න මේකේ අපි කොටු වලට දාන්න තියෙන්නේ පුතේ අපි කැල්කියුලේටර් එකේ හරි වර්ගමූල කීය හොයද්දිද? වර්ගමූල 64 කියන එක හොයද්දී. වර්ගමූල 64 හොයද්දී ඔබන්න තියෙන කැල්කියුලේටර් එකේ බටන් ටිකට තමයි අපි මේ හරි බටන් ටික තමයි මේකට දාන්න ඕනේ. හරි. එතකොට දැන් වර්ගමූල 64 හොයන්න කැල්කියුලේටර් එක මුලින්ම මොනවා කරන්න ඕනද? ඔන් කරන්න එපා. ඒක නිසා පුතේ මෙතන මුලින්ම ඔබන්නේ අපි ඔන් කියන බටන් එක. තේරුණාද? ඊගාවට මට වර්ගමූල 64 හොයන්න ඕන නිසා මම ඔබනවා මොකද්ද? වර්ගමූල ලකුණ. ඊට පස්සේ අපි ඒ වර්ගමූල ලකුණ ඉබුවට පස්සේ හරි 6 කියන බටන් එක ඔබනවා. ඊගාවට 64 ඕන නිසා අපි ඊගාවට 4 කියන බටන් එක ඔබනවා. ඊගාවට මොකද වෙන්නේ? සමාන ලකුණ ඔබනවා. එහෙම එබුවට පස්සේ පුතේ අපිට කෙලින්ම වර්ගමූල 64 උත්තරේ මෙන්න මෙතනින් සමාන ලකුණ එබුව ගමන් ඩිස්ප්ලේ කරනවා. සාමාන්‍යයෙන් 8යි කියලා ඔයාලට ඩිස්ප්ලේ වෙයි. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ ගණක යන්ත්‍ර හේවත් කැල්කියුලේටර් එකේ බටන් ටික ඔබන්න ඕනේ. කවුරු හොයනකොටද? වර්ගමූල 64 හොයනකොට. හරි. එහෙනම් ඔය අපි කතා කරේ අපේ අද දවසේ පේපර් එකේ 8 වෙනි ගාන. හරි. ඒ අපි කතා කරේ අපේ කීවෙනි ගානද? 8 වෙනි ගාන තමයි අපි ඉස්සෙල්ලා කතා කරලා අවසන් කරේ. දැන් පුතේ අපි යනවා 9 වෙනි ගානට. 9 වෙනි ගාන කියනවා මෙන්න මේ හරි 57 කියන සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් කරන්න. මේ තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාවක්. හරි. එහෙම නැත්නම් දශමය සංඛ්‍යාවක්. මෙන්න මෙයාව පුතේ මට කියනවා මොකක් බවට පත් කරන්නද? ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරන්න කියලා. මෙයාව ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරන්න පුතේ අපි මොකද කරන්නේ? මෙයාව හරි දෙකෙන් සරල බෙදීම භාවිතා කරලා බෙදාගෙන යනවා. ඉතුරු වෙන ඒවා ලියන ගමන්. හරි. ඔන්න බලන්න. දැන් මට තියෙන්නේ 57. එහෙනම් මම මොකද කරන්නේ? මේ 57 පුතේ මුලින්ම බෙදනවා කීයෙන්ද? දෙකෙන් බෙදාගෙන යනවා. හරි. 57 දෙකෙන් බෙදුවහම මගේ පුතේ උත්තර එනවා කීයද? 28යි කියලා. 28 වරක් දෙක 56යිනේ. ඒතකොට එකක් ඉතුරු වෙනවා. ඊගාට මෙයාව පුතේ මං අහපව් දෙකට බෙදනවා. 28 දෙකට බෙදුවහම මගේ පුතේ 14යි ඉතුරු වෙන්නේ නෑ කිසිම ඉලක්කමක්. නේද? ඊගාට මම මෙයාව අහපව් බෙදනවා දෙකෙන්. පුතේ 14 දෙකෙන් බෙදුවහම කීයද? 7යි. කිසිම ඉලක්කමක් ඉතුරු වෙනවද 14 දෙකෙන් බෙදුවහම? නෑ. බිඳුවයි. ඊගාට මේ 7ත් පුතේ මම බෙදනවායි දෙකෙන්. 7 දෙකෙන් බෙදුවහම උත්තරේ 3යි. දෙවරක් 3 6යි ඉතුරු වෙනවා එකක්. නේද? මේ තුනත් මං අහපව් බෙදනවා දෙකෙන්. 3 දෙකෙන් බෙදුවහම 1යි ඉතුරු වෙනවා එකක්. ඇයි? දෙවරක් 1 2යි 3 වෙන්න ඉතුරු වෙනවා එකක්. නේද? දැන් මෙයා ද්විමේ සංඛ්‍යාවක් කරන්නේ මෙන්න මේ යට ඉඳන් මේ ඉලක්කම් ටික මොකද කරන්නේ? උඩට ලියාගෙන යනවා. එහෙනම් පුතේ මට 57 කියන සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. 1 1 1 1 ආයි 1 බිංදු 2යි 1 කියලා ලියලා යටින් 2 හෝ හරි එහෙම නැත්නම් 2 කියලා සිංහලෙන් හරි ලියන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි මොකක් කරන්නේද? මෙන්න මෙහෙම දශමයේ සංඛ්‍යාවක් හේවත් 10 පාදයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. මතකයි නේ ද්විමේ සංඛ්‍යා පාඩම තිබ්බ ඔයාලට. හරි. දැන් ඊගාවට 10 වෙනි ප්‍රශ්නේ. පුතේ 10 වෙනි ප්‍රශ්නේ මට කියනවා මේ දීලා තියෙන කෝණය නිර්මාණය කරන්න කියලා. හරි. අපි බලමු මෙන්න මේ අංශක 90 කියන කෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. පුතේ මම ඔයාලට අංශක 90 කියන කෝණය නිර්මාණය කරන ක්‍රම දෙකක් කියලා දෙනවා. මෙන්න ඒකෙන් ඔයාට මම කියලා දෙන පළවෙනි ක්‍රමය. හරි. පළවෙනි ක්‍රමය. හරි. හොඳ අවධානයෙන් බලාගන්න. අංශක 90 නිර්මාණය කරන්න අපට ලේසියෙන් කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය. හරි. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතේ අඩි රූල අරගෙන මේ විදිහ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. හරි. ඉස්සෙල්ලාම රේඛාවක් ඇඳගමුකෝ. හරි. කොහොම රේඛාවක් ඇඳගෙන ඔයාට මේ විදිහට මුලින්ම රේඛාවක් ඇඳලා අංශක 90 අඳින්න ඕන තැන මෙන්න මේ වගේ නිකන් හරි ලක්ෂයක් ලකුණු කරගෙන අපි ඒ වගේ දාමු. හරි. දැන් මට මොකද කරන්න ඕනේ? ඒ වලට අංශක 90 කෝණයක් නිර්මාණය කරගන්න ඕනේ. හරි. අපි කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔයා ගන්නවා කව කට්ට. මොකද ගන්නෙ? කව කට්ට. ඔන්න මම නම් ගත්තා කව කට්ට. හරිද? කව කට්ට අරගෙන පුතේ හරි. කව කට්ට අරගෙන ඔයා මුලින්ම කරන්න ඕනේ. හරි. කව කට්ටේ යම්කිසි දුරක් අරගෙන
මෙන්න මෙතන අපි ලකුණු කරපු ලක්ෂයේ තියලා හරි මේ පැත්තෙන් ඡාපයයි ඒ වගේම ඒක වෙනස් නොකර මේ පැත්තෙන් ඡාපයයි ගහ ගන්නවා. දැන් ඕක අපිට කරන්න පුළුවන් නේද? ඊගාවට කරන්න පුතේ දැන් මේ ගහගත්ත ඡාප දෙක මේ රේඛාව කැපෙන තැන් දෙක තියෙනවනේ. ඒ කැපෙන තැන් දෙක පොඩ්ඩක් හොඳට බලාගෙන කවකට පොඩ්ඩක් දික් කරලා හරි මොකද කරන්නේ? මෙන්න මේ ඡාපය මේ රේඛාව කැපිච්ච තැන කවකටුව තියලා මේ විදිහට හරි මොකද කරන්නේ? ඉහළින් ඡාපයක් ගන්නවා. ඉහළට විතරක් ගහමු. හරි. ඔන්න ඉහළින් ඡාපයක් ගහනවා. ඒ දුර කවකට්ටේ වෙනස් නොකර අනිත් ඡාපය මේ රේඛාව කපපු තැන හරි මේ විදිහට කවකටුව තියලා ආයි ඉහළින් ඡාපයක් ගහනවා. අර කලින් ගහපු ඡාපය කැපිලා යන විදිහට. වැඩේ පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මෙන්න මේ අපි ලකුණු කරගත්ත ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ඡාප දෙක කැපිච්ච තැන මොනවා කරනවද? යා කර ගන්නවා. මෙන්න මේ කැපිච්ච තැන තියෙනවනේ. ඒ අර දැන් කවකට දුර වෙනස් කරලා ගැටලුවක් නැහැ. ඒ කැපිච්ච තැන තියලා හරි මොකද කරන්නේ? කැපිච්ච තැන තියලා පුතේ ඉහළින් ඡාපයයි. ඒ දුර වෙනස් නොකර අර ඡාපය කැපිච්ච මෙන්න මෙතන තියලා කවකටුව මෙතනින් ඡාපයයි ගහනවා. හරිද? හරිනේ වැඩි. දැන් මොකද කරන්නේ? අපේ ඒ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ඡාප දෙක කැපිච්ච තැන මොනවා කරනවද? යා කරනවා. ඔන්න බලන්නකෝ වෙන වැඩි.
හරි. ඔන්න බලන්න වෙන වෙලේ. හරි. එතකොට පුතේ මෙන්න මෙතන හරියටම මොකද වෙන්නේ? අංශක 90ක් නිර්මාණය වෙනවා. හරි. එතකොට මෙන්න මෙතන අංශක 90ක් නිර්මාණය වෙනවා. ඇයි මෙතන පුතේ අංශක 60ක කෝණයක් තිබ්බා මෙතනත් තිබ්බ 60ක කෝණයක්. එතකොට මේ මෙන්න මේ 60 කෝණය අපි මොකද කරන්නේ දෙකට බෙදුවා. එතකොට මෙන්න මෙතන කෝණේ චූටි අංශක 30ක් ආවා. එතකොට මෙතන 30යි මෙතන 60යි මෙතන 30යි ඔක්කොම මේ සම්පූර්ණ කෝණයම 90ක් වෙනවා. ඔන්න ඔය ක්‍රම දෙකටම අපිට අංශක 90 පුතේ නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් අපි අපේ කීවෙනි ගාන හැදුවද? 10 වෙනි ගාන හැදුවා පුතේ ක්‍රම දෙකකට. හරිද? හරි. ඊගාවට අපිට ගානක් දීලා තියෙනවා. හරි. බලමු ගාන හදන්නේ කොහොමද කියලා 11 වෙනි ගාන. 11 වෙනි ගාන. හරි. පුතේ 11 වෙනි ගානේ චතුරස්‍රයක් තියෙනවා. හරි. ඔන්න ඔහම චතුරස්‍රයක් තියෙනවා. හරි. ඔන්න ඔය චතුරස්‍රයේ මෙතන තියෙනවා පුතේ 2x කියලා. මෙතන තියෙනවා අංශක 120යි කියලා. මෙතන තියෙනවා x කියලා. මෙතන තියෙනවා 3x කියලා. හරි. ඔන්න ඔහම මට කෝණ ටික තියෙනවා. හරි. හරි. මට කියනවා පුතේ මේ දීලා තියෙන රූප සටහනේ කා හොයන්න කියලා. x කෝණේ විශාලත්වය හොයන්න කියලා. හරි. මේ බලන්න. පුතේ මට මේ දීලා තියෙන්නේ චතුරස්‍රයක් නේද? එතකොට මේ චතුරස්‍රයේ බාහිර කෝණ හතර තමයි මට දීලා තියෙන්නේ. එහෙනම් මොකක් හරි ගේමක් ගහලා මේ චතුරස්‍රයේ බාහිර කෝණ පාවිච්චි කරලා මෙන්න මේ x කෝණේ විශාලත්වය තමයි හොයන්න ඕනේ. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ චතුරස්‍රයක මේ තියෙන කෝණ හතරම බාහිර කෝණ හතරක්. චතුරස්‍රයක බාහිර කෝණ හතර එකතුව හරියටම පුතේ අංශක කීයක් එනවද? අංශක 360ක් එනවා. අන්න ඒක නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ 2x කෝණය එකතු කිරීම මෙන්න මේ 3x කෝණය එකතු කිරීම මෙන්න මේ x කෝණය එකතු කිරීම 120 පුතේ සමානයි අංශක 360ට. හරි ඒක එහෙම තමයි. ඇයි චතුරස්‍රයක බාහිර කෝණ 3 නෙමේ 4ම එකතුව හරියටම අංශක 360ක් වෙනවා. කොහොමද තියාගන්න? එතකොට 2x ට 3x එකතු කරාම 5x 5x ට x එකතු කරාම පුතේ කීයද? 6x ධන 120 සමානයි 360යි. එතකොට පුතේ මම 6x සමානයි කියලා ගන්න පුළුවන්. මොකද කරන්නේ? 360න් අඩු කරනවා පුතේ 120ක්. ඇයි මේ ධන 120 නැති කරන්න මම මේ පැත්තට ඍණ 120ක් දානවා. මේ පැත්තට ඍණ 120ක් දානවා. ධන 120 ඍණ 120 කැපිලා යනවා. එතකොට මට එනවා 6x සමානයි 360න් 120ක් ගියාම කීයද? 240යි. x හොයන්න පුතේ මෙයා බෙදනවා 6න් මෙයාවත් බෙදනවා 6න්. ඔන්න x සමානයි කියලා මට උත්තරය එනවා 246න් බෙදුවාම කීයයි කියලා? හරියටම අංශක 40යි කියලා. හරි. හරියටම එනවා අංශක කීයයි කියලා? 40යි කියලා. හරි. ඔන්න ඔය විදිහට පුතේ අපිට කීවෙනි ගාන හදා ගන්න පුළුවන්? 11 වෙනි ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අපේ මේ පේපර් එකේ 12 වෙනි ගාන හදන්නේ කොහොමද කියලා. හරි. දැන් අපේ 12 වෙනි ගානේ අපිට තියෙනවා පුතේ මොකද්ද? මෙන්න මෙයාගේ සාධාරණ පොදුපදය හොයන්න කියලා. හරි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පොදුපදය හොයන්න කියලා. ඔයාලා මුලින්ම පුතේ සංඛ්‍යා රටාවක් දීලා සාධාරණ පොදුපදය හොයන්න දුන්නොත් ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ සංඛ්‍යා රටාවට අදාළ හරි පොදු පොදු අන්තරය හොයාගන්න එක. පුතේ අපි කොහොමද පොදු අන්තරය හොයන්නේ? හරි අපි හොයමු ඉස්සලාම පොදු අන්තරය. මම උදාහරණ මතකයි අපි පොදු අන්තරය හොයන්නේ එක ළඟ ඉන්න පද දෙකක් අරගෙන එයාගේ පසුපදයෙන් පෙර පදයේ මොනවා කරනවද අඩු කරනවා. එහෙනම් මම මේකේ ඉන්න හරි ඉලක්කම් දෙක කවුද ගන්නෙ? මෙන්න මෙයා සහ මෙයා. අපි මේ දෙන්න ගමුකෝ. එතකොට මම මොකද කරන්නේ? පසුපදයේ 26 නිසා 26න් අඩු කරනවා 29ක්. එතකොට පුතේ මට උත්තරේ එනවා මොන 3යි කියලා? ඍණ 3යි කියලා. එහෙනම් මට මෙයාගේ පොදු අන්තරය එනවා කීයයි කියලා? ඍණ 3යි කියලා. හරි. එතකොට පුතේ මම ඔන්න පොදු අන්තරය ආවා. එතකොට මම මේ පොදු අන්තරය සාධාරණ පොදුපදේ හොයනකොට කරන්නේ මේ පොදු අන්තරය පිටිපස්සට එන්න දා ගන්නවා. ඔන්න බලන්න වෙන වැඩේ. 3 ඍණ 3යි එන්න එනවනේ. හරි. එතකොට මම මොකද කරන්නේ? ඔන්න ඍණ 3යි එන්න ආවා. එතකොට මම එන්න වෙනුවට මුලින්ම එක දානවා. 3 වරක් එක කීයද? ඍණ 3යි. පුතේ මෙතන 35ක් හැදෙන්න මම දාන්න ඕනේ තව කීයද? එකතු කරන්න ඕනේ ධන 30 කීයද? ධන 38ක් එකතු කරන්න ඕනේ.
මෙයාට ධන 38ක් එකතු වුණොත් තමයි මොකක් එන්නේද? මෙයාගේ උත්තරේ ධන 35ක් එන්නේ. ඔන්න බලන්න මේ බලන්න පළවෙනි පදේ හැදුන හැටි. දැන් ඊගාට අපි බලමු. අපි දැන් ගත්තේ ඍණ 3යි එන්නේ. ඍණ 3යි එන්නේ. අපි දෙවෙනි පදේ හොයමු. ඍණ 3යි එන්නේ. එතකොට එන්නේ නෝඩ දානවා 2. එතකොට 3 වරක් 2 6යි. එතකොට පුතේ ඍණ 6යිනේ. දැන් මට එන්න ඕනේ හැබැයි ඍණ 32ක්. එතකොට මම මොකද කරන්නේ? මේකට තව එකතු කරනවා කීයද? 30. අර කලින් එකට වගේ ධන 38ක් එකතු කරනවා. හරි. එතකොට ධන 38ක් එකතු කරාම පුතේ මට එනවා කීයද? ධන 32යි කියලා. එහෙනම් මේකට මම එකතු කරන්න කීයද? ධන 38ක්. මේකටත් එකතු කරන්න ඕනේ නම් ධන 38ක්. ඒක නිසා පුතේ සාධාරණ පොදුපදයේනේ ඍණ 3යි n ධන 38 කියලා. එහෙනම් මෙයාගේ සාධාරණ පොදුපදේ මට එනවා මොකද්ද? 3යි ඍණ 3යි n ධන 38යි කියලා. හරි. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පොදුපදේ හොයාගන්න පුළුවන්. හරි. ඊගාවට අපිට මේ බලන්න 13 වෙනි ගානේ ඍජුකෝණීය ත්‍රිකෝණයක් දීලා මට මෙන්න මෙයාගේ හරි y වල y පාදයේ දිග මගින් අහනවා. හරි. මේ බලන්න මේ තියෙන මගේ පුතේ ඍජුකෝණීය ත්‍රිකෝණයක්. ඍජුකෝණීය ත්‍රිකෝණයක පාද දෙකක දිග දැනගෙන එක පාදයක් දන්නේ නැති වෙලාවට අපි මේක හොයන්න පාවිච්චි කරන්නේ කවුද? පයිතගරස් සම්බන්ධය. හරි. මොනකරස් සම්බන්ධයත් පාවිච්චි කරන්නේ පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය ලියා ගන්න කලින් ඔයාලා අනිවාර්යෙන් පුතේ හරි මෙන්න මේ ඍජුකෝණීය ත්‍රිකෝණේ කර්ණපාදය අඳුර ගන්න ඕනේ. මොකද කර්ණපාදය කියන්නේ? කර්ණපාදය කියන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණයක තියෙන දිගම පාදේ. ඒක තියෙන්නේ පුතේ අංශක 90ට ඉස්සරහින්. මෙතනනේ අංශක 90. එහෙනම් මෙයාට ඉස්සරහින් තියෙන මෙන්න මෙයා තමයි පුතේ මගේ කවුද? කර්ණය වෙන්නේ. කවුද? කර්ණය වෙන්නේ. ඔය තමයි කතාව. හරි. දැන් මම ඔන්න පුතේ කර්ණය දන්නවා. දැන් ඔන්න බලන්න පයිතගරස් සම්බන්ධය ලියන හැටි. එහෙනම් මම මොකද්ද ලියන්න හදන්නේ දැන්? පයිතගරස්. හරි කවුද? පයිතගරස්. හරි. පයිතගරස් සම්බන්ධය ලියන්න හදන්නේ. පයිතගරස් සම්බන්ධය අපි ගණන් වලට පාවිච්චි කරන්නේ මෙන්න මේව. හැම වෙලේම මෙන්න මේ කර්ණපාදයේ වර්ගය. කවුද කර්ණපාදයේ 15නේ? එතකොට මේ 15 වර්ගය පුතේ සමාන වෙනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. එහෙනම් මෙයාගේ වර්ගය කවුද? y වර්ගය. ධන කාගේ වර්ගයද? 9 වර්ගය. 9 වර්ගය. හරි. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ දැන් 15 වර්ගය. හරි. 15 වර්ගය කීයද? 15 වරක් 15 කීයද? 225යි සමානයි y වර්ගය ධන 9 වර්ගයේ පුතේ 81යි. නේද? දැන් මම y වර්ගය හොයන්න දෙපේ. y හොයන්න මම මොකද කරන්නේ? y වර්ගය තනි කරන්න ඕනේ. එතකොට මම මොකද කරන්නේ? මම මේ පැත්ත ලියාගත්තොත් මෙහෙම නෙන්නේ. y වර්ගය සමානයි y වර්ගය එකතු කිරීම 81 සමානයි පුතේ 225ට. දැන් මම y වර්ගය තනි කරන්න මොකද කරන්නේ? දෙපැත්තටම ඍණ 81ක් දානවා. මෙයාටත් දානවා ඍණ 81ක්. මෙයාටත් දානවා ඍණ 81ක්. මෙයාට මෙයා මොකද වෙන්නේ? කැපිලා මට එනවා පුතේ y වර්ගය සමානයි 225න් 81ක් අඩු කරන්න තියෙනවා. හරි. මේ බලන්න 5න් එකක් අඩු කරාම 4යි 12න් 8ක් අඩු කරාම මට ඒත් වෙනවා 4යි. දැන් මෙයා ගාව එකයි. කීය දෙන්නේ? 144යි කියලා. දැන් මට ආවේ y වර්ගයට 144. එහෙනම් පුතේ මට ඕනේ y වර්ගය නෙමෙයි මට ඕනේ y. එහෙනම් මම මොකද කරන්නේ? මතක තියාගන්න වර්ගයක් නැති කරන්න පුතේ මම දාන මොන මූලයේද? වර්ගමූලය. මේ පැත්තට දානවා වර්ගමූලය. වර්ගයට වර්ගමූලය කැපිලා y ඉතුරු වෙනවා 144 වර්ගමූලය කීයද? කවුද 144 වර්ගමූලය? 12යි සෙන්ටිමීටර්. එහෙනම් ඔන්න මට එනවා y පාදයේ දිග කීයද? 12යි සෙන්ටිමීටර් කියලා. ඔන්න ඔය විදිහට අපිට 13 වෙනි ගානත් ලේසියෙන් ඔන්න ඉවර කරගන්න පුළුවන් වුණා. හරි. එහෙනම් අපි බලමු පුතේ අපේ කිවෙනි ගානද? 14 වෙනි ගාන. මට කියනවා මෙයා විසඳන්න කියලා. දැන් කොහොමද පුතේ අපි මෙයා විසඳන්නේ? බලා ගන්නකො. දැන් මේ සමීකරණය විසඳනවා කියන මේ x එක පැත්තක තනි කරගෙන හරි අගය හොයන එකනේ. බලා ගන්න වැඩේ කරන හැටි. හරි. මට දැන් තියෙන ගාන මොකද්ද? මට තියෙන්නේ පුතේ x යට 7 අඩු කිරීම 8 සමානයි කීයටද? 2ට. දැන් මම මොකද කරන්නේ? මම මුලින්ම කරන්නේ මෙන්න මේ 8 නැති කරගන්නවා. ඍණ 8 නැති කරන්න මම මොකද කරන්නේ? දෙපැත්තටම ධන 8ක් දා ගන්නවා. එතකොට පුතේ මේ ධන 8ට මේ ඍණ 8 කැපිලා මෙතන ඉතුරු වෙනවා x යට 7 සමානයි 8යි 2යි කීයද? 10යි කියලා. දැන් මම x හොයන්න දෙපේ. එතකොට මම x හොයන්න මේ 8 තියෙන 7 නැති කරන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙයාව ගුණ කරනවා 7න්. මෙයාව ගුණ කරනවා 7න්. පුතේ මේ 7ට මේ 7 කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා x සමානයි 10 වරක් 7 කීයයි කියලා.
70යි කියලා මට උත්තරේ එනවා. එහෙනම් මට ඔන්න x වල අගේ එනවා කීයයි කියලා 70යි කියලා. හරි සරලව අපි ඔය ගාන හදාගන්න පුළුවන් මේ වගේ සමීකරණයක් ආවොත් ඔයාලගේ වාර විභාගයට. හරි වාර විභාගයට අනිවාර්යෙන් සමීකරණ ගානක් එනවා. ආවොත් පුතේ මේ විදිහේ ගානක් ආවොත් ඔයාලට මේ විදිහට හදන්න පුළුවන්. මොකද කරන්නේ? ඉස්සලා මේ ඍණාට නැති කරන්න දෙපැත්තටම ධන 8ක් දානවා. එතකොට ඊට පස්සේ මේ යට තියෙන 7 නැති කරන්න දෙපැත්තම මොකද කරන්නේ? මේ බෙදීමක් තියෙන නිසා දෙපැත්තම 7න් ගුණ කරනවා. හරි සරලයි. හරි. හරි. ඊගාවට අපි බලමු පුතේ අපේ කීවෙනි ගානද? 15 වෙනි ගාන මොකද්ද තියෙන්නේ කියලා. හරි. අපිට බලන්න. දරුවෝ 15 වෙනි ගානේ මට මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. අඹ ගෙඩි 300කින් 5න් 2ක් නරක් වූ අතර ඉතිරියෙන් 3න් එකක් විකුණන ලදී. විකුණන ලද අඹ ගෙඩි ප්‍රමාණය කොච්චරයිද කියලා අහනවා. මේ බලන්න. පුතේ විකුණලා තියෙන්නේ මෙහෙම කියනවා. දැන් බලන්න අඹ ගෙඩි කීයක් තියෙනවද? 300ක් තියෙනවලු. ඒකෙන් මොකද කරන්නේ මේ 5න් 2ක් නරක් වූ අතර ඉතිරියෙන් 3න් එකක් විකුණනවා කියනවා. එහෙනම් මට ඉස්සල්ලාම 5න් 2ක් නරක් වෙලා තියෙනවනේ. එහෙනම් මට නරක් වෙලා තියෙන අඹ ගෙඩි ගාන හොයන්න වෙයි. එහෙනම් ඔන්න බලන්න නරක් වෙච්ච අඹ ගෙඩි ගාන. ඔන්න බලන්න නරක් වූ අඹ. හරි. නරක් වූ අඹ ගාන කොහොමද අපි හොයන්නේ? පුතේ අඹ ගෙඩි ඔක්කොම 300යි. ඒකෙන් 5න් 2ක් මොකක් වෙලා? නරක් වෙලා කියලා කියනවා. ඒකෙන් 5න් 2ක් නේද? ඔව් 5න් 2ක් නරක් වෙලා කියලා කියනවා. එතකොට මේ බලන්න මේක කපන්න පුළුවන් අපිට 5ට 5 1යි 30ට 5 ඒවා 6යි. මෙතන එතකොට 60යි. 60 වරක් දෙක එනවා පුතේ කීයද? 120යි. එතකොට නරක් වෙලා තියෙනවාමයි පුතේ අඹ කීයක්ද? 120ක්. එතකොට ඉතුරු වෙච්ච අඹ ටික මට හොයන්න බැයිද? පුළුවන් නේද? ඉතිරි අඹ ටික මට හොයාගන්න බැයිද? පුළුවන් නේ. කොහොමද හොයන්නේ? සම්පූර්ණ අඹ ටික 300යි. ඒකෙන් නරක් වෙලා තියෙනවාමයි පුතේ 120යි. එහෙනම් ඉතුරු වෙච්ච අඹ තියෙනවා කොච්චරද? 180ක්. එහෙනම් ඉතුරු වෙච්ච අඹ ගාන 180යි. ඒකෙන් පුතේ විකුණන්නේ 3න් එකක් නිසා විකුණන අඹ ගාන හොයන්න. ඔන්න බලන්න. විකිණු අඹ ගාන හොයන්න මම මොකද කරන්නේ? මම පුතේ 180 ගුණ කරනයි ඉතුරු වෙච්ච එකෙන් 3න් එකක් නේ විකුණනවා කිව්වේ. 3න් එකෙන්. දැන් එහෙනම් අපිට මේක කපන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි 18ට 3 ඒවා 6යි. මෙතන බිඳුව 60 වරක් එක කීයද? 60යි. එහෙනම් පුතේ විකිණු අඹ ප්‍රමාණය කොච්චරයිද? 60යි. ඔන්න ඔය විදිහට සරලව මේ 15 වෙනි ගානත් මම පුතාලට ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු අපේ ඊගාව ගාන කීවෙනි ගානද? 16 වෙනි ගාන. හරි. තව ගණන් 4යි තියෙන්නේ නේද මේ ගානත් එක? තව ගණන් 4යි. අපි බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. හරි මට කියනවා මෙන්න මෙහෙම. හරි. ඔයාලට ABC කියලා කෝණයක් දීලා ඒ කෝණේ කෝණ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න කියලා. සමච්ඡේදකයේ නිර්මාණය කරන්න කියලා තියෙනවා. හරිද? හරි. මම ඔයාලට කෝණ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න හැටි අර ඉස්සල්ලා එකේදී පොඩ්ඩක් ලාවට කියලා දුන්නා. මේකෙත් බලා ගන්න පුතේ කෝණ සමච්ඡේදකයේ කියන එක නිර්මාණය කරන හැටි. හරි. දැන් ඔයාලට මෙහෙම ABC කියලා දීලා තියෙනවා. මට දැන් මෙන්න මෙයාගේ මොකක්ද නිර්මාණය කරන්න කියන්නේ? සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. හරි පුතේ ඔයා මෙයාගේ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඔයා ඉස්සල්ලාම ගන්න ඕනේ මොන කට්ටද? කව කට්ට ගන්න ඕනේ. හරි. කව කට්ට අරගෙන කව කට්ටට යම්කිසි දුරක් ගන්න ඕනේ. හරිද? ඒ දුර අරගෙන මේ දැන් කෝණේ තියෙන B වලනේ. B වල තියලා පුතේ හරි මෙන්න මේ පාද දෙක කැපිලා යන විදිහට මෙන්න මෙහෙම මොකක් අඳින්න ඕනද? ඡාපයක් අඳ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ කව කට්ටේ දුර පොඩ්ඩක් වෙනස් කරලා ඊට පස්සේ කරන්නේ මේ අපි ගහපු ඡාපය මෙන්න මේ පාදයේ කැපෙන තැන තියලා මොකද කරන්නේ? මේ පැත්තේ කැපෙන තැන තියලා මොකද කරන්නේ? ඉහළින් මෙහෙම ඡාපයයි ඒ දුර වෙනස් නොකර උදේ මෙතන මේ පාදය මේ ඡාපයේ කැපිච්ච තැන මෙතන තියලා මේ ඡාපයේ කැපිලා යන විදිහට තව ඡාපයක් ගහනවා. හරි. වැඩේ පැහැදිලිද? දැන් ඔන්න ඔය විදිහට ඔය ඡාප දෙක කැපෙන විදිහට ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ පුතේ මම කෝණ සමච්ඡේදකය අඳින්නේ මේ B වල තියලා අර ඡාප දෙක කැපිච්ච තැන මොනවා කරනවද? යා කරනවා. ඔන්න පුතේ මගේ මොකක් හැදුණා? කෝණ සමච්ඡේදකය හැදුණා. මතක තියාගන්න මෙහෙම ඇඳලා පස්සේ මෙන්න මේ දෙපැත්තේ හැදෙන මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමාන වෙනවා. ඇයි මේ ඇඳේ මම මොකද්ද? කෝණ සමච්ඡේදකය. හරි. එහෙනම් පුතාලා දැන් දන්නවා කවුද?
කෝණ සමච්ඡේදකය කියන එකත් නිර්මාණය කරන හැටි. හරි. දැන් මට මෙන්න මෙහෙම x සමාන 17 වෙනි ගානේ තියෙනවා. x සමානයි 2න් 1යි y සමානයි ඍණ 3න් 1යි. මට කියනවා 4යි x ධන 6යි y වල අගය හොයන්න කියලා. හරි. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. හරි. මෙහෙමයි පුතේ මේ ගාන හදන්නේ. x සමානයි 2න් 1 නිසා මම මේ x තියෙන තැනට දානවා 2න් 1, y තියෙන තැනට දානවා පුතේ y සමාන නිසා ඍණ 3න් 1ට 3න් 1 ඍණ 3න් 1. එහෙනම් එතකොට මට එනවා 4 ගුණ කිරීම x වෙනුවට දානවා 1 යට 2, එකතු කිරීම 6 ගුණ කිරීම y වෙනුවට දානවා 1 යට 3 හෙවත් 3න් 1 හැබැයි ඍණ 3න් 1. ඔන්න බලන්න. දැන් පුතේ මේ බලන්න 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 3ට 3 ඒවා 1යි මෙතන පුතේ කීයද? 3ට 6ට 3 ඒවා 2යි. එතකොට මෙතන තියෙනවා දෙවරක් 1 2යි ධන 2යි. මෙතන ධන ලකුණ තියෙනවා. පුතේ දෙවරක් 1 2යි. හැබැයි පුතේ මෙයා ඍණ නිසා ධන ඍණ වලින් ගුණ කරාම ඍණ උත්තරයක් එන්නේ. දැන් ඔන්න පුතේ මට තියෙනවා ධන දෙක එකතු කිරීම ඍණ දෙක. මම පුතාලා දන්නවා ධන සංඛ්‍යාවයි ඍණ සංඛ්‍යාවයි එකතු කරන්න තිබ්බොත් අපි කරන්නේ මොකද? ලොක්කකින් පොඩ්ඩ අඩු කරනවා. එහෙනම් දෙකෙන් දෙකක් අඩු කරා බිඳුවයි බිඳුවට ලකුණක් එහෙම නැත පුතේ. හරි. ඔන්න එහෙනම් ඒ ගානත් හරි සරලව ගොඩ දාගත්තා. අපි යන් එහෙනම් අපේ කීවෙනි ගානටද? 18 වෙනි ගානට. හරි. 18 වෙනි ගානේ මට රූප සටහනක් තියෙනවා මෙන්න මේ විදිහට. බලා ගන්නකෝ. පුතේ මට 18 වෙනි ගානේ මෙන්න මේ විදිහේ රූප සටහනක් තියෙනවා. හරි. හරි. මේ විදිහේ රූප සටහනක් තියෙනවා. මෙයා A, මෙයා B, ඊගාවට මෙයා C, මෙයා D සහ මෙයා E කියලා. හරිද? මට කියනවා මේකේ ABE සමානයි. මට කියනවා ගානේ මෙහෙම ABE කියන කෝණය සමානයිලු කාටද? CBD කෝණයට. හරි. මට කියනවා මෙහෙම නම් මට පෙන්වන්න කියනවා පුතේ ABD කියන කෝණය සමානයි කියලා කාටද? CBE කෝණය බව. හරි. පෙන්වන්න කියනවා. හරි. බලමු අපි කොහොමද ගාන හදන්නේ කියලා. පළවෙනියට මට කියන්නේ ABE කෝණය. කවුද පුතා ABE කියන්නේ? ABE කියන්නේ මෙන්න මේ කෝණය. එයා සමානයි කියනවා පුතේ CBD කියන මෙන්න මේ කෝණයට. මට පෙන්වන්න කියන්නේ මගේ පුතේ ABD කියන කෝණය. මේක තමයි පෙන්වන්න කියන්නේ. මෙන්න මේක තමයි බව කියලා පෙන්වන්න කියන්නේ. කවුද? ABD කෝණය. ABD කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණය සමානයි කියලා පෙන්වන්නලු CBE කියන මෙන්න මේ සම්පූර්ණ කෝණය. උදාහරණයක් පේනවද? මෙන්න මේකේ වෙලා තියෙන්නේ අර අපි සමානයි කිව්ව කෝණ දෙකටම මෙන්න මේ මැද තියෙන කෝණය එකතු වෙලා නේද? මෙන්න මේ කෝණය සහ මේ කෝණය හැදිලා තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ ABE කියන කෝණයටයි CBD කියන කෝණය දෙකටම මෙන්න මේ මැද තියෙන කෝණය මොනවා කරනවද? එකතු කරනවා. එහෙනම් මම මොකද කරන්නේ? ABE කෝණයට එකතු කරනවා පුතේ කවුද? මේ මැද කෝණය කවුද? EBD කෝණය. හරි. EBD කෝණය. ඒ වගේම එහා පැත්තේ කවුද? CBD කියන කෝණයට එකතු කරනවා පුතේ මෙන්න මේ EBD කියන කෝණය. හරි. EBD කියන කෝණය එකතු කරනවා. මේ බලන්නකෝ. සමාන දෙන්නෙකුට එකම රාශිය නේද පුතේ එකතු කරේ. අපි දන්නවා සමාන දෙන්නෙකුට එකම රාශිය එකතු කරාම ලැබෙන උත්තරත් මොකද වෙන්නේ? සමානයි කියලා. මොන යක්ෂද? ප්‍රත්‍යක්ෂ වලින්. මොන යක්ෂද? ප්‍රත්‍යක්ෂ වලින්. හරි. දැන් ඔන්න බලන්න. මට මෙන්න මෙයා වෙනුවට තනි නමක් දාගන්න පුළුවන්. මොකද්ද? ABE එකතු කිරීම EBD. මෙන්න මේ ලොකු කෝණයට දාගන්න පුළුවන් පුතේ ABD කියලා. මොකද්ද? ABD කියලා දාගන්න පුළුවන්. සමානයි පුතේ මේ දෙන්නට මට තනි නමක් දාගන්න පුළුවන්. මේ CBD එකතු කිරීම DBE කියන මේ දෙන්නටම දාගන්න පුළුවන් තනි ලොකු නම තමයි CBE කියලා කියන්නේ. CBE කියලා කියන්නේ. ඔන්න පුතේ උත්තරේ. හරි. ඔන්න ඔය විදිහට අපිට මේක මොකක් පෙන්වන්න පුළුවන්? බව පෙන්වන්න පුළුවන්. හරි සරලව. හරි. එහෙනම් පුතේ ඔන්න අපි 18 වෙනි ගානත් හදලා ඉවරයි. එහෙනම් අපි බලමු අපේ කී වෙනි ගානද? 19 වෙනි ගාන මොකද්ද තියෙන්නේ කියලා.
මෙන්න තියෙනවා පුතේ ඔයාගේ 19 වෙනි ගාන. හරි. මෙහෙම රූප සටහනක් දීලා පුතේ මට කියනවා මෙන්න මේ x කෝණයේ විශාලත්වය හොයන්න කියලා. හරි. දැන් අපි බලමු මේ x කෝණයේ විශාලත්වය හොයන්නේ කොහොමද කියලා. හරි. ඔයා x කෝණයේ විශාලත්වය හොයනකොට ඔයාට පේනවා පුතේ මෙන්න මේ රේඛා දෙකක් මොනතර වෙලාද? සමාන්තර වෙලා. අන්න ඒකින් මට කියන්න පුළුවන් පුතේ මේකේ z අකුරේ කෝණයක් හැදිලා තියෙනවද කියලා බැලුවොත් ඔයාට පේනවා මෙන්න මෙතන z කෝණයක් හැදිලා තියෙනවා. එහෙනම් මේ කෝණයේ විශාලත්වය මේ කෝණයේ විශාලත්වය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මෙයා x නම් පුතේ මට මෙයාත් කියන්න පුළුවන් මොකක් කියලා? x කියලා. ගැටලුවක් තියනවද? නෑනේ. ඒ වගේම පුතේ මෙන්න බලන්න මේ රේඛාවයි මොකක් කියලා තියෙනවද? ඡේදනය වෙලා තියෙනවා. පුතේ රේඛා දෙකක් ඡේදනය වුණාම මේ ප්‍රතිවිරුද්ධ පැති වල හැදෙන කෝණ වලට කියනවා ප්‍රතිමුඛ කෝණ. ඔය ප්‍රතිමුඛ කෝණ පුතේ විශාලත්වයෙන් මොකද වෙන්නේ? සමාන වෙනවා. මේ කෝණය 40යි නම් මට දාගන්න පුළුවන් මේ කෝණයත් කීයයි කියලා? අංශක 40යි කියලා. දැන් එහෙනම් මට ගේමක් ගහලා x හොයන්න බැයිද? පුළුවන්. එයි මේ තියෙන ත්‍රිකෝණයක ඇතුලේ තියෙන කෝණ තුනක් ඒ කෝණ තුනේ එකතුව කීයක් වෙනවද? හරියටම අංශක 180ක් එනවා. ඒකෙන් මට මෙන්න මේක හොයාගන්න පුළුවන්. එහෙනම් පුතේ මට කිව්ව හැකි මෙන්න මේ x කෝණය එකතු කිරීම මෙන්න මේ අංශක 90 එකතු කිරීම මෙන්න මේ අංශක 40 සමාන වෙනවා පුතේ කීයද? 180ට. එහෙනම් මේ බලන්න x එකතු කිරීම 90යි 40යි කීයද? 130 සමානයි පුතේ 180ට. දැන් මම x තනි කරන්න මේ ධන 130 එහා පැත්තට දැම්මොත් මට එනවා x සමානයි 180 අඩු කිරීම 130යි කියලා උත්තර එනවා. එහෙනම් මට හරියටම අංශක 50යි කියලා x වලට. හරි. එහෙනම් ඔන්න මට x කෝණයේ විශාලත්වය ආව කීයද? අංශක 50යි කියලා. හරි සරලව අපිට ගාන හදාගන්න පුළුවන් සහ ගාන ගේමක් නැතුව අපිට ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් අපි යමු පුතේ අපේ කීවෙනි ගානටද? 20 වෙනි ගානට. හරි. කොහොමද අපි 20 වෙනි ගාන හදන්නේ කියලා බලුවොත් හොඳ අවධානයෙන් බලා ගන්න. මෙහෙමයි කතාව. දැන් මට 20 වෙනි ගාන කියනවා මෙන්න මෙයාගේ සාධක වෙන් කරන්න කියලා. සාධක හොයන්න කියලා. පුතේ ඔයා මුලින්ම පද දෙකක් තියෙනකොට බලන්න ඕනේ පොදු සාධකයක් තියෙනවා නම් එළියට ගන්න. ඒ කිව්වේ මෙතන ඉංග්‍රීසි අකුරු දෙකක් නම් පොදු වෙන්නේ නැහැ. නමුත් පුතේ මෙතන තියෙන 3යි මේ 75යි දෙන්නම 3ෙන් බෙදෙනවා. ඒක නිසා මම මොකද කරන්නේ? 3 කියන කෙනාව එළියට ගන්නවා. 3 කියන කෙනා එළියට ගත්තාම ඇතුලේ ඉතුරු වෙනවා පුතේ මොකක්ද? මෙතන 3යි p වර්ගයෙන් 3 එළියට ගත්තාම p වර්ගය එකතු ඉතුරු වෙනවා. අඩු කිරීම 75න් 3ක් එළියට ගත්තාම ඉතුරු වෙනවා කීයද? 72යිද? නෑ. ඒ ඉතුරු වෙන ගාන හොයන්න මම මොකද කරන්නේ? 75 බෙදනවා 3ෙන්. 75 3ෙන් බෙදුවම මට එනවා කීයයි කියලාද? 25යි කියලා. දැන් මෙන්න මෙතන ඔයාලට තව ලස්සන වැඩක් පේන්න ඕනේ. මේ බලන්න. p වර්ගය ඍණ 25 කියන එකත් මට වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. 25 කියන්නේ පුතේ කී වර්ගයද? 5 වර්ගය. ඔන්න බලන්න. දැන් මට මෙයාව මොකද්ද මේ තියෙන්නේ? වර්ග පද දෙකක අන්තරයක් අඩු කිරීමක්. එහෙනම් මට මෙයාගේ අහපව් සාධක කඩන්න පුළුවන්. ඔයාට මතකද කොහොමද? p ධන 5යි අනිත් එක p ඍණ 5යි කියලා. මේ පැත්තේ තියෙන තුන පැත්තකට වෙලාම ඉන්නවා. එහෙනම් පුතේ ඔන්න ඔය විදිහට මට මෙන්න මේ ගානේ සම්පූර්ණයට සාධක අවසාන වෙනකම් මේ විදිහට කඩා ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඔන්න ඔයාලගේ 9 වසර වාර විභාගෙට එන්න පුළුවන් සහ කලින් අවුරුද්දක ආපු හරි වයඹ පළාත් පේපර් එකක තියෙන අපි පසුගිය විභාග ප්‍රශ්න ටිකක් අපි ඔන්න අද දවසේ කෙටි ප්‍රශ්න 20ක් අරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරා. පුතේ මේ වීඩියෝ එක බලන මේ රෙකෝඩින් එක බලන මගේ බඩව හැමෝම අනිවාර්යෙන් මේ කරපු ගණන් ටික තේරුණාද නැද්ද? මොකක් හරි ගාණක් තියෙනවා නම් පුතේ ඔයාලට තේරුන්නේ නැති දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට මම ඒ ගාණ නැවත වරක් කියලා දෙනවා. එහෙනම් පුතේ අපි අද දවසේ මේ රෙකෝඩින් එක මෙතනින් ඉවර කරනවා. මගේ බඩව හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක්.